හෙලෝ ළමයි කොහොමද වෙල්කම් බැක් මයි YouTube channel. ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ මං ආපහු ඔයගොල්ලෝව හම්බ වෙන්න ආවා වීඩියෝ එකකින්. ඉතින් අද ඔයාලට මං අරන් ආවේ ඔයගොල්ලෝ ආස විදිහේ ස්කින් කෙයාර් වීඩියෝ එකක්. ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනේ ළමයි මම වීඩියෝ එක රෙකෝඩ් කරා වොයිස් එක්කම. හැබැයි පස්සේ එඩිට් කරන්න බලද්දී වොයිස් රෙකෝඩ් වෙලා නැහැ. සවුන්ඩ් වල මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. ඉතින් ඒ නිසා මම හිතුවා ආයේ මට ඇත්තටම රෙකෝඩ් කර ඉන්න වෙලාවක් නැති නිසා මම හිතුවා මේකට වොයිස් එකක් දෙන්න ඕනේ කියලා. සමාවෙන්න ඕනේ ඔයගොල්ලොන්ට වෙන අපහසුතාවයට. ඉතින් මම දන්නවා මගේ යාළුවෝ හැමෝම මාත් එක්ක ඉන්නවා කියලා. ඒ නිසා ඉතින් මම මෙහෙම වොයිස් එකකින් ඔයගොල්ලොන්ට පැහැදිලි කරන්නම් මොකද්ද අද අරන් ආපු වීඩියෝ එක කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ දැනටමත් thumbnail එකෙන්ම දන්නවා ඇති මොකද්ද මං අරන් ආපු වීඩියෝ එක කියලා. ඉතින් අදත් මං ඕගොල්ලෝව ලස්සන කරන ස්කින් කෙයාර් වීඩියෝ එකක් තමයි අරන් ආවේ. ඉතින් ඔයාලා දන්නවා පෞද්ගලිකව මගේ channel එකේ ඉන්න අය දන්නවා මම කවමදාවත් ප්‍රොඩක්ට් එකක් හෝ මොනවා හරිම දෙයක් මම යූස් කරන්නේ නැතුව කවදාවත් ඔයාලට රිවිව් කරන්නේ නැහැ කියලා. මොකද මම ප්‍රොඩක්ට් රිවිව් කරන කෙනෙක් නෙවෙයිනේ. මම සාමාන්‍ය විදිහට YouTube කරන අහිංසක කෙල්ලෙක්. ඉතින් මං ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වා ඔයගොල්ලන්ට මතක ඇති මම අලුත් එකක් try කරනවා. ඒකත් මම අනිවාර්යෙන්ම අරන් එන්නම් කියලා. ඉතින් ඒ නිසා තමයි මම ඇත්තටම වීඩියෝ එකක් දාන්න පරක්කුනේ. මොකද මම ඒක try කරන ගමන් හිටියේ. ඒ නිසා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මම ඇත්තටම මගේ WhatsApp channel එකේ ඉන්න අය දන්නවා. මම ගොඩාක් දුරට බොරු කියන්නේ නැහැ. මං හරි ආදරෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරලා ක්‍රීම් එකක් වුණත් ඒගොල්ලොන්ගේ ගැටලු වලට උත්තර දීලා තමයි මම ක්‍රීම් එකක් වුණත් ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්න කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒ නිසා මම දන්නවා මගේ ආදරණීය යාළුවෝ හැමෝම මාත් එක්ක ඉන්නවා සහ මාව විශ්වාසයෙන් යුතුව ෆලෝ කරනවා කියලා. ඉතින් ළමයි ඔයගොල්ලෝ දන්නවා මම යූස් කරේ මෙන්න මේ Nova Clear body lotion එකනේ. ඉතින් මෙන්න මේ ක්‍රීම් එකෙන් මට ගොඩාක් රිසල්ට් ආවා. ඉතින් ඔයගොල්ලෝ ඒ කියන්නේ මගේ වීඩියෝස් බලන අය නම් ඔයගොල්ලෝ දන්නවා මේ Nova Clear body lotion එකට මම කොච්චරක් ආදරේද කොච්චරක් ආසද කියලා. මේක යූස් කරන අය ඉන්නවනේ. ඒ කියන්නේ මගෙන් WhatsApp එකට මැසේජ් දාලා ඕඩර්ස් දාගන්න ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය වෙන්න ඇති මේ වීඩියෝ එක බලන්නෙත්. ඉතින් මං ආදරෙන් ඉල්ලනවා ඒ යාළුවන්ට පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒ කමෙන්ට් එක අලුතෙන් වීඩියෝ එකට එකතු වෙන හැමෝටම ලොකු ඉෆෙක්ට් එකක් වෙයි. ඉතින් මම අලුතින් මගේ බොඩි කෙයාර් රුටින් එකට මෙන්න මෙයාව ඇඩ් කරගත්තා. ඉතින් ළමයි මෙන්න මේ නියෝ වයිට් එකේ එන මෙන්න මේ වයිට්නින් බොඩි ලෝෂන් එක මම දැන් මාසෙකමාරක් විතර තිස්සේ යූස් කරනවා. ඒකට හේතුව මට ඔයගොල්ලෝ දන්නවා උපතින්ම තියෙන්නේ යෙලොවිෂ් කලර් එකක් නෙවෙයි. මට තියෙන්නේ වයිට් එකට හුරු ස්කින් එකක්. ඉතින් මට ඇත්තටම හිතුණා මගේ බොඩි එක පොඩ්ඩක් පොලිෂ් කරගන්න ඕනි කියලා. ඒ නිසා තමයි මම මේ නියෝ වයිට් එකේ බොඩි ලෝෂන් එක try කරේ. ඉතින් දැන් මම මාසෙකමාරක් විතර මේ බොඩි ලෝෂන් එක try කරනවා. මට නම් සුපිරි රිසල්ට් එකක් මේකෙන් තියෙනවා. ඉතින් Nova Clear එකත් පාවිච්චි කරනවා. ඒක මම දැන් මාසෙකමාරකට විතර නවත්තලා තමයි මෙන්න මේ නියෝ වයිට් බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ පහලින් දාන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාට මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද, එතකොට මේකේ ප්‍රයිස් එක කොහොමද, මේක ගෙදරට ගෙන්න ගන්නේ කොහොමද වගේ දේවල් දැනගන්න. ඉතින් ඔයාලට මොකක් හරි රූපලාවන්‍ය ගැටලුවක් තියෙනවනම් ඔයාලට පුළුවන් මේ මම පහලින් දාන නම්බර් එකට කතා කරලා ඔයාට මේකෙන් විසඳුමක් ලබා ගන්න. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මම දෙයක් යූස් කරන්නේ නැතුව කවදාවත්ම ප්‍රොඩක්ට් එකක් රිවිව් කරන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම මේකෙන් ඔයාලට පුළුවන් ලස්සනට ඔයාගේ බොඩි කලර් එක අප් කරගන්න. පෞද්ගලිකව මම හරිම ආස වුණා මේ ක්‍රීම් එකට. මොකද දැන් මම මාසෙකමාරක් විතර මේක යූස් කරන නිසා. නියෝ වයිට් එකේ කහපාට බොටල් එක ආවා. ඉස්සෙල්ලාම ක්‍රීම් එකක්. ඒ ක්‍රීම් එකත් හොඳයි. හැබැයි නියෝ වයිට් එකෙන් අලුතෙන්ම තමයි මෙන්න මේ එක්ස්ට්‍රා වයිට්නින් බොඩි ලෝෂන් එක ඒගොල්ලෝ හදලා තියෙන. ඉතින් මේකේ ස්මෙල් එක මාරම සුවඳක් මේකේ එන්නේ. Nova Clear බොඩි ලෝෂන් එක යූස් කරන අය දන්නවා ඒකේ සුවඳ. ඉතින් ඒ වගේම සුවඳක්
මේකෙත් එනවා මාරම සුවඳයි ළමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි බොටල් එක තියෙන්නේ. මේකේ මිලිලිටර් 200ක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ අන්නිවන ස්කින් ටෝන් එකක්ද ඔයාට තියෙන්නේ? ඔයාට මුළු බොඩි එකම එකම කලර් එකකට ගන්න ඕනේද? අර බොඩි එක දිලිසෙන්න ඕනේද? ඔයාට ඕන යෙලෝවිෂ් කලර් එකක්ද? වයිට් ස්කින් එකක්ද? මේ හැම දෙයකම විසඳුම මෙන්න මේ බොඩි ලෝෂන් එකේ තියෙනවා. ඉතින් ඔයා මාව විශ්වාස කරලා කැමති නම් මේක යූස් කරලා බලන්න. ඉතින් එක එක ප්‍රොඩක්ට් වලට රැවටිලා ඔයාගේ බොඩි එක ඩැමේජ් කරගන්න එපා. ඔයාට සුදුසු ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන හොඳ බොඩි ලෝෂන් එකක් ඔයා යූස් කරන්න. ඒ වගේම තමයි ළමයි මෙන්න මේ නියෝ වයිට් එකේ ආවා මෙන්න මේ සීරම් එකත්. ඉතින් මේ සීරම් එක නම් ළමයි පට්ට. මගේ වචනෙන් කියනවා නම් අපේ වචනෙන් කියනවා නම් පට්ට ළමයි. මේක බොඩි ඇන්ඩ් ෆේස් දෙකටම යූස් කරන්න පුළුවන් සීරම් එකක්. මේක ගැන මම කිව්වොත් ඔයා කැමතියි නේද? ඔයාගේ නිකන් නැචරල් බ්ලෂර් එකක් දැම්ම වගේ ලස්සන ස්කින් එකට. ඒකට සුදුසුම සීරම් එක තමයි මෙන්න මේ නියෝ වයිට් එකේ සීරම් එක. මේක ෆේස් ඇන්ඩ් බොඩි නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට යූස් කරන්න පුළුවන්. බය නැතුව ගන්න මට නම් බෙස්ට් රිසල්ට් තියෙනවා. ඉතින් ඔයාට අර දැන් සමහර කට්ටිය ආසයිනේ සුදු මේ නිකන් අර මේකප් එකක් දැම්ම වගේ ලුක් එකක් ගන්න. ඉතින් ඒ ලුක් එක ගන්න පුළුවන් ඔයාට මෙන්න මේ සීරම් එක යූස් කළා. මොකද මේකෙන් ලස්සන මේකේ ලස්සන ස්කින් එකක් එනවා. ගෝල්ඩ් ස්කින් එකක් එනවා. ඉතින් ඒ නිසා ගෝල්ඩන් කලර් එකක් එනවා. ඒ නිසා ඔයාලට පුළුවන් මේ සීරම් එක යූස් කරලා ඔයාට කැමති ස්කින් කලර් එක හදාගන්න. ඉතින් මෙන්න මේ දෙන්න තමයි මම මගේ බොඩි කෙයාර් රූටින් එකට අලුතෙන්ම එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාට මේක යූස් කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඔයාට පුළුවන් මේකෙන් ඔයාගේ ෆේස් වොෂ් එකෙන් හොඳට මූණ සෝදලා ඔයාට පුළුවන් හොඳට මූණ ඩ්‍රයි වුණාට පස්සේ මේකෙන් ඩ්‍රොප්ස් 2-3ක් මූණට දාලා හොඳට ඇබ්සෝබ් වුණාට පස්සේ ඔයාගේ නයිට් ක්‍රීම් එක ඇප්ලයි කරන්න. ඔයාට බොඩි එකට මේක ඇප්ලයි කරනවා නම් ඔයාට පුළුවන් බොඩි ක්‍රීම් එක ගන්න ඉස්සෙල්ලා සීරම් එක ගාලා ඊට පස්සේ සීරම් එක හොඳට ඇබ්සෝබ් වුණාට පස්සේ ඔයාට පුළුවන් බොඩි ක්‍රීම් එක මේ යූස් කරන්න. ඉතින් ඔය විදිහට තමයි මෙන්න මේ සීරම් එකයි බොඩි ලෝෂන් එකයි යූස් කරන්න ඕනේ. ඉතින් මේකෙන් නිවැරදි ප්‍රතිඵල ගන්න නම් අඩුම සති 3ක් මාසයක් විතර කාලයක් එක දිගට යූස් කරලා බලන්න. එතකොට ඔයාට පුළුවන් මේකෙන් නිවැරදි ප්‍රතිඵල හරිම වෙලාවට ලබා ගන්න. ඉතින් ඔයාලා දන්නවනේ මම ෆේස් එකට සාමාන්‍ය ගොඩක් ක්‍රීම් යූස් කරන කෙනෙක් නෙවෙයි කියලා. ඕගොල්ලෝ මගේ වීඩියෝස් එක ඉදිකටම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් දන්නවා මම ෆේස් එකට ගන්නේ මෙන්න මේ නෝවා ක්ලියර් ෆේස් ක්‍රීම් එක කියලා. මේක කොලජන් ෆේස් නයිට් ක්‍රීම් එකක්. මේක නම් මම වෙනස් කරේ නෑ ළමයි. ඉතින් මම මගේ මූණට නියෝ වයිට් සීරම් එකෙන් ඩ්‍රොප්ස් 2-3ක් දාලා හොඳට ඇබ්සෝබ් වුණාට පස්සේ මෙන්න මේ නෝවා ක්ලියර් එකේ කොලජන් නයිට් ක්‍රීම් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා මම ගොඩක් කාලෙක ඉඳන් ඒක තමයි යූස් කරන්නේ කියලා. ඉතින් මේකත් මගෙන් ගොඩාක් කට්ටිය ගන්නවා. මගේ ක්‍රීම් අතරින් ගොඩාක්ම සේල් වෙන ක්‍රීම් එක තමයි මෙන්න මේ නෝවා ක්ලියර් එකේ එන මෙන්න මේ කොලජන් නයිට් ක්‍රීම් එක. ඉතින් මේකත් ඔයගොල්ලන්ට ඕන නම් පාලින් දාන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා ඔයාට පුළුවන් ගෙදරටම ගෙන්න ගන්න. ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න මට කියලා ඔයාලට සුදුසු ක්‍රීම් එක තෝරගන්න. ඉතින් ඕක තමයි මගේ අලුත් තුන බොඩි කෙයාර් රූටින් එක. ඉතින් ප්‍රොඩක්ට් එකක් තෝරගනින්දී මං කිව්වා වගේ හරි විශ්වාසයෙන් තෝරගන්න ඕනේ. මොකද එක ප්‍රොඩක්ට් ගාලා ඔයාගේ ස්කින් එක ඩැමේජ් කරගන්නේ නැතුව. ඉතින් මම හරීම මටත් ලොකු ඩැමේජ් මගේ ස්කින් එකේ තිබ්බ කෙනෙක්නේ. ඒ නිසා මං හරි බයයි ප්‍රොඩක්ට් එකක් තෝරගන්න, ප්‍රොඩක්ට් එකක් මගේ මූණට ඇඟට දාගන්න. ඉතින් ඒ නිසා තමයි මම ප්‍රොඩක්ට් එකක් හරි ඉවසීමෙන් හරි පරිස්සමෙන් හොඳට හොයලා බලලා ඇප්ලයි කරන්නේ.
ඉතින් ඔයාලත් පුරුදු වෙන්න ඔයා කවුරුත් කියන පළියට ක්‍රීම් ගාන්න ලෑස්ති වෙන්න එපා. ඔය මම දැකලා තියෙන ගොඩාක් ෂොප් වල තියෙනවා හොඳ නැති ක්‍රීම්. මේවා ගාලා ගොඩාක් මූණවල් ඩැමේජ් කරගෙන අන්තිමේට මට මැසේජ් දානවා. අනේ අක්කේ මම මේ ක්‍රීම් එක ගෑවා මම මොකද කරන්නේ? මට මෙහෙම වුණා අරහෙම වුණා. ඔය වගේ දේවල්. ඉතින් මට ගොඩාක් WhatsApp එකට මැසේජ් එනවා. මම ඒගොල්ලොන්ට හරි ආදරෙන් පැහැදිලි කරලා දෙනවා. ඔයාගේ ස්කින් එක මේ විදිහට බලාගන්න, ඔයාගේ ස්කින් එකට මේ විදිහට ආදරය කරන්න, මේ වගේ දේවල්. ඉතින් මගේ channel එකත් එක්ක WhatsApp එකේ මම මේ දාන නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට තියෙන ගැටලු හඳුනා ගන්න පුළුවන්. ඉතින් හැමෝටම ගොඩක් thank you මගේ channel එකත් එක්ක මාත් එක්ක මේ විදිහට ආදරයෙන් විශ්වාසයෙන් එකතු වෙලා ඉන්නවට. මං හැමදාම කියනවා වගේ ඔයා ඔයාට ආදරය කරන්න, ඔයා ඔයාගේ ස්කින් එකට ආදරය කරන්න, ඔයා ඔයාගේ බොඩි එකට ආදරය කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාව ලස්සනට තියාගන්න. ඒක තමයි මං හිතන්නේ ගෑනු ළමෙක් විදිහට අපි කරන්න ඕනේ එකම දේ. ඉතින් ආයෙත් මම ඔයාලට ඔයාලව ලස්සන කරන සුපිරි වීඩියෝ එකක් අරන් ඔගොල්ලෝ ළඟට එන්නම්. ඉතින් සමා වෙන්න මට වොයිස් කරන්න උනාට මොකද මම රෙකෝඩ් කරාට පස්සේ තමයි දැනගත්තේ මගේ සවුන්ඩ් වල මොකක්ද හරි ප්‍රශ්නයක් කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට වොයිස් රෙකෝඩ් එකක් දෙන්නේ. ඉතින් ඒකට මම ඕගොල්ලොන්ගෙන් ආයෙත් සමාව ඉල්ලනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියෙන මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරෙයි. ඒ වගේම හැමදාම මමත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් අදට මම මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයාලට ගොඩක් thank you මාව අහන් හිටියටයි බලන් හිටියටයි. bye.